මොටු vlog එක පටන් ගන්නවට එච්ච. Hi everyone. ගොඩාක් කාලෙකින් අද ආත් vlog එකක් කරනවා. අපි යාළුවෝ කට්ටියව මූවි එකක් බලන්න. ඊටන්නේ ගොඩාක් බිසි වෙලා හිටියා. ඒකත් එක්ක vlogs මුකුත්ම ගේන්න බැරි නෑ. අද මම vlog එකක් කරන්න හිතුවා. මොකද අපි යාළුවෝ කට්ටියම අර work life එක පොඩ්ඩක් මිදලා පොඩ්ඩක් chill වෙන්න ආවා. ඉතින් බලමු අද මොනවාද වෙන්නේ, අපි මොනවාද කරන්නේ, අපි කන්නේ බොන්නේ මොනවාද, කොහොමද බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ මූවි ඩේට් එක ස්ටාර්ට් කරන්නේ. මුලින්ම අපි 4 දෙනා කොළඹ ෆෝර්ට් වලට ගිහින් අපි අනිත් කට්ටියව මීට් වෙමු කියලා තීරණය කරා. මම මේ vlog එක ඇත්තටම කරන්න හිතුවේ මට මේ යාළුවෝ ටික අපේ මේ ඩේට් එක ඒ හැමදේම මෙමරි එකක් විදියට තියාගන්න ඕන නිසා කියනකොටම අනිත් දෙන්නත් එනවා. ඊට පස්සේ අපිට ටිකක් වෙලා ඉන්න වුණා අපේ අනිත් දෙන්න එනකන්. vlog එකක් කරන පොඩ්ඩක් බලන්න. අපි අද CCC එකට තමයි ආවේ. මූවි එක තමයි මෝඩ තරිඳු. ඇත්තටම ඒක කමෙන්ට්ස් දැක්කා මූවි එක ලස්සනයි කියලා. ඊට පස්සේ තමයි අපි ඩිසයිඩ් කරේ අපි මේක බලන්න යන් කියලා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ මූවි එකක් යාළුවෝ කට්ටියක් තමයි බලන්න යන්න ඕනේ. හරිම ෆන් එක. ඉතින් මූවි එකෙන් පස්සේ නම් අපිට ලොකුවට මොකුත් ප්ලෑන්ස් තිබ්බේ නෑ. හැබැයි අපි ඔක්කොම මාර බඩගින්නේ හිටියේ. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා අපි ලන්ච් වලට යමු කියලා OGF එකට. අතරමකොත් ඒ වෙලාවේ ලන්ච් නෙමෙයි. ෆයිනලි හවස 5ට විතර අපි අපේ ලන්ච් එක ගන්න. අපි ආවේ OGF එකට. OGF එකේ ඒ ෂොප් එක නම් මට ඇත්තටම ඒකේ නම මතක නැහැ. හැබැයි කෑම මාරම රසයි. අපි එතනින් මොංගෝලියන් රයිස්, නාසි ගුරන්, කොරියන් ෆ්‍රයිඩ් රයිස් ඒ වගේ කෑම ගොඩක් ගත්තා. ඇත්තටම ඒ ඔක්කොම මාරම රසට තිබ්බා. මට ඒ ෂොප් එකේ නම මතක නැහැ හරියටම. ඒත් OGF එකේ ෆුඩ් කෝට් එකේ ලව් එසන්ස් එකට ඉස්සරහා තියෙන ෂොප් එක තමයි ඒ. ඇත්තටම මේ ෂොප් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. එච්චරට එතන කෑම මාරම රසයි. ඉතින් අපි මෙන්න මේ විදිහට කෑම කකා හිනා වෙවි. මොකද අපි දවස ගානේ මේ යාළුවෝ ටික හම්බුණත් අපිට හැමදාම කතා කරන අලුත් දෙයක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ දවස ඉවර වුණේ. මම මෙහෙම හිනා වෙලා හිටියට මට අන්තිමට ලොකු අකරතැබ්බයකටත් මම මුහුණ දුන්නා. ඉතින් thank you for watching. Bye.